මෙය දේශපාලනය හෝ ආගම පිළිබඳ කතාවක් පමණක් නොවේ. එය නිහතමානීකම, ආදරය සහ ලෝකය කම්පනයට පත් කළ මොහොතක් පිළිබඳ කතාවක්. Vi chiedo come fratello, rimanete nella pace. 2019 වසරේදී වතිකානුව තුළ ඇදහිය නොහැකි දෙයක් සිද්ධ වුණා. වසර ගණනාවක් තිස්සේ එකිනෙකා දෙස නොබලන මිනිසුන් දෙදෙනෙකු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් රෝමය වෙත පිළිගනු ලැබුවා. ඒ වෙන කවුරුත් නොවෙයි, සිවිල් යුද්ධයෙන් ඉරා දැමුණු තරුණ රටක් වන දකුණු සුඩානයේ නායකයින්. දහස් ගණනක් ජනයා මියගොස් තිබුණා. මිලියන ගණනක් ජනතාවට උන්හිටිතැන් පවා අහිමි වුණා. දකුණු සුඩාන සිවිල් යුද්ධය 2013 සිට 2020 දක්වා රජයේ බලවේග සහ විපක්ෂ බලවේග අතර පැවති දකුණු සුඩානයේ බහුපාර්ශ්වික සිවිල් යුද්ධයක්. සිවිල් යුද්ධයේදී බලහත්කාරකම්, අවතැන්වීම්, වාර්ගික සමූල ඝාතන සහ විවිධ පක්ෂ විසින් මාධ්‍යවේදීන් ඝාතනය කිරීම ඇතුළු මානව හිමිකම් උල්ලංඝනයන් බහුලව සිදු වුණා. පාප් වහන්සේ එහි නායකයින්ට රෝමයට ආරාධනා කළා. උත්සවයකට හෝ දඬුවම් සඳහා නොවෙයි, එය සාමය සඳහා ලැබුණු ආරාධනයක්. ඔවුන්ගේ පසුබැසීම අවසානයේ සියල්ල අවසන් යයි සියලු දෙනා සිතූ විට පාප් වහන්සේ කිසිවෙකු අපේක්ෂා නොකළ දෙයක් කරන්නට වුණා. මෙම 82 හැවිරිදි මිනිසා රාජ්‍ය නායකයින් ඉදිරියේ දණගසා ඔවුන්ගේ පාද සිපගත්තේ බලා සිටි අයගේ නෙතට කඳුලක්ද එක් කරමින්. කොහොම නමුත් එදා යුද්ධය අවසන් වුණේ නැහැ. නමුත් යමක් වෙනස් වුණා. සමහර විට සැබෑ ශක්තිමත් බව යුද්ධ ප්‍රකාශ කරන අයට වඩා දන ගැසීමට කැමති අය විසින් පෙන්වනු ලබනවා. ඔයාලා මේ බලන්නේ එම අවස්ථාවේ පටිගත කරන ලද වීඩියෝවක්. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න.